යාළුවෝ දෙනා සාදරයෙන් පිළිගන්නවා පතියට YouTube channel එකට. ඔන්න ඉතින් මේ වීඩියෝ කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ ලස්සන glowing thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් මේකට තියෙන සිම්පල් දෙයක් තිබුණාට මේක ගොඩක් වටින දෙයක් හිතලා බලන්න. YouTuber කෙනෙක්ට views වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ thumbnail එක ගොඩක් හොඳට තියෙන්න ඕනේ කියන එක. ඉතින් මේ thumbnail එකට තියෙන ආකර්ෂණයත් එක්ක තමයි ඔයාගේ වීඩියෝ එක කට්ටිය බලන්නේ. ඒක නිසා ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ views ප්‍රමාණය වැඩි කරගෙන ලස්සන thumbnail එකක් හදාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Photoshop app එකට ඇවිල්ලා 1280 720 මේ කියන size එකට blank page එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ යටටම solid color එකක් ගන්න ඕනේ කළු පාටට. ඉතින් ඔයාලට මෙතන කළු පාට කළුයි සිදුවේ නෙමෙයි නම් පෙන්නන්නේ. ඔයා D අකුර press කරලා එතන default color එක ගන්න. ඉතින් මම මේ විදිහට මම දැන් හදන්න යන ෆොටෝ එක import කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ background එක මම delete කරලා අන්න එතෙන්ට අර මම කලින් කිව්වා solid කළු පාට solid color එක ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔයා මෙතනින් හදාගන්න ඕනේ new layer එකක් හදාගෙන ඔයා alt එකයි backspace එකයි එකවර press කරන්න. ඒ කියන්නේ alt එක වහන්නේ backspace එක press කරලා අන්න එතෙන්ට ඒක ඔයා screen කියන එකට දාගන්න ඕනේ. මෙන්න මෙතන මේකෙන් ගිහිල්ලා screen කියන එකට දාගෙන ඔයා හදාගන්න ඕනේ gradient map එකක්. මේ මම කරන විදිහට ඔයා gradient map එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ gradient color ටික මම ඔයාලට description එකේ download කරගන්න link එක upload කරලා තියන්න. මේකෙන් තමයි මෙයාගේ outline එක අපි හදාගන්න යන්නේ. ඒ කියන්නේ glowing color එක අපි මෙන්න මේකෙන් තමයි හදාගන්නේ. ගණන් ගන්නක වාහන සද්දිත් නැති. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන සුදු පාටට මේක x අකුර ඔබලා change කරගන්න. ඊට පස්සේ brush tool එක අරගෙන මේකේ flow එක මම දාගන්නවා පොඩ්ඩක් අඩු සංඛ්‍යාවකට 60 45 ඊටත් අඩු ගණන් කමන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මෙන්න මෙතනින් සුදු පාට අරගෙන මෙන්න අපි අතන blank page එකක් අලු කරගත්ත එකද අන්න ඒකට ගිහලා අතනින් සුදු පාට අරගෙන ඔයාලට පුළුවන් මේකේ මටේ ගන්න ගන්න. ඉතින් ඔයා පුළුවන් තරම් මේක පොඩි කරලා අරින්න. ඒ කියන්නේ මේක පොඩියට brush එක අරගෙන ඒක පොඩි කරලා අරින්න. ඊට පස්සේ අර තව පොඩි details තියෙනවා. ඒ කියන්නේ kiss gas අපිට highlight කරනවා. අන්න ඒ වගේ ඒවා තවත් පොඩි ඒවායින් අරින්න. ඉතින් මම මේ ඇඳ ගන්න කැලේ ටයිම් ලැප් එකකින් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට දැන් මේක කොහේරි වැරදුනා නම් ඔයාලට පුළුවන් eraser tool එක පාවිච්චි කරලා ඒක erase කරගන්න. Let my money show I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains. Let my දැන් තමයි අපි magic එක කරන්න යන්නේ. ඉතින් අපි මෙන්න මේ layer එකේනේ මේ brush tool එක ඇඳගත්තේ. අන්නේ layer එක right click කරලා මේක smart object එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන filter කියන එකට ගිහිල්ලා එතන යට තියෙනවා style කියන එකක්. අන්න ඒකේ oil paint කියන එක තෝරගන්න. එතන තියෙන ඔක්කොම ටික උපරිමයටම දාගන්න. ඒ කියන්නේ ඔක්කොම දකුණු පැත්තට එන්න දාලා okay කියන එක press කරන්න. එනවනේ මේක කොයි වගේ ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒක ඔයාලට තාම set මදි වගේ නම් ඔයා ඒක දෙපාරක් කරන්න. ඊට පස්සේ අපි මේ glow එක හදාගත්ත layers දෙක තියෙනවනේ. අන්න ඒ දෙක control එක press කරගෙන දෙකම select කරලා alt එක press කරගෙන අපේ රූපේ තියෙනවනේ අපේ සම්පූර්ණ ෆොටෝ එකෙන් යටට ගෙනල්ලා අන්න ඒ කළු පාට එක විතර press කරලා ආයෙත් alt backspace කියන එක press කරා. එතකොට අපි තව ලොකු brush එක අරගෙන ඒක තව ලොකු කරලා මෙයාගේ background එකෙන් අපි දැන් මේ විදිහට light එකක් හදාගන්න යන්නේ. ඉතින් මේ විදිහට මෙයාගේ background එකට ගිහිල්ලා ඔයා දෙපාරක් විතර ඒක press කරන්න. එතකොට මෙයාගේ background එකේ තව ලස්සන glow එකක් එනවා. ඊට පස්සේ ඔයා තවත් solid color එකක් හදලා ඒක අපි දැනට යටින් හදාගමු. ඒක යටින් හදාගෙන අපේ glow එකේ color එක select කරගන්න. අන්නේ glow එකේ color එක select කරාට පස්සේ ඒක අපේ image එකෙන් උඩට යන්න. ඊට පස්සේ එතන තියෙනවා liner dot කියලා අර උඩ අපි screen එක select කරේ අන්නේ panel එකටම ගිහිල්ලා එතන liner dots add කියලා එකක් තියෙනවා. අන්න ඒක press කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් ඒක alt එකයි backspace එකයි press කරලා තනි කළු layer එකක් ගන්න ඕනේ. මතක ඇතුව අතන කළු පාට දාලා තියාගන්න. ඊට පස්සේ ඒ විදිහට අරගෙන අපි brush tool එක අරගෙන අපේ අර glow එකේ color එක ආයෙ select කරලා මේක clipping mask එකක් කරගන්න. අපේ අර image එක තියෙන එකට
ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් ඩීටේල් ඇතුව ඒකේ ග්ලෝ එක බ්‍රෂ් එක පොඩ්ඩක් අඩු කරගන්න, ෆ්ලෝ එකක් පොඩ්ඩක් අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක අපේ දැන් ඔයාලට ග්ලෝ එක ඇඟට වැටිලා වගේ පේන්න පොඩ්ඩක් බ්‍රෂ් පාරක් ගහගන්න. ඉතින් මම බෙල්ල හරියම වගේ පොඩ්ඩක් වැඩිපුර අඳින්න. ඒ හරිය අපි කලර්ෆුල් වැඩි විදියට හදලා තියෙන ඉන්න ඒ හරිය පොඩ්ඩක් වැඩි ලොකුවට අඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක බෑක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න. ඉතින් බෑක්ග්‍රවුන්ඩ් එක සමහරු කියයි දැන් මෙහෙම හදුවාට පස්සේ මේක එඩිට් කරන්න බෑනේ ග්ලෝ එක විතරනේ නැහැ. අපිට ඊට පස්සේ මේක ඕන විදිහට රේට් කරගන්න පුළුවන්. මෙයාව සයිඩ් එකකට දාලා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒ සිලෙක්ට් කරද්දි මේ සෙට් එකම සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලට ඕන නම් ඒ ගෲප් එකක් විදිහට හදාගෙන තියාගන්න පුළුවන්. ඒකට තව ලේසි වෙනවනේ. එක්කෝ ඒ විදිහට තියාගන්න. නැත්තම් මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට සිම්පල් thumbnail එකක් වලට හදාගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ සිම්පල් වුණාට අපේ අවසානයේ අවුට්පුට් එක ගොඩක් ඇඩ්වාන්ස්. ඉතින් යාළුවනේ කොහොමද මේ යදිනව වීඩියෝ. ඔයාලට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරලා යාළුවන්ට බලන්න මේ වීඩියෝ share කරලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.